ඔයාලා ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් AliExpress එකෙන් දැන් දාන ඕඩර් ඔක්කොම අන්සක්සස්ෆුල් වෙනවා නැත්නම් ක්ලෝස් වෙනවා මේ වගේ ප්‍රශ්න ගොඩක් ඔයාලට ඇති මේ තියෙන ප්‍රශ්න ඔක්කොටම සරල විසඳුමක් තමයි දරන් ඇවිත් තියෙන්නේ එහෙනම් වැඩි කතා වුණේ අපි වීඩියෝ එකට යමු ඉස්සෙල්ලාම කරන්න ඕනේ ෆෝන් එකේ work profile එකක් හදාගන්න එක. අපි work profile එකක් හදන්න Play Store එකට ගිහිල්ලා Island කියලා app එකක් තියෙනවා. අන්න ඒ app එක download කරගන්න ඕනේ. දැන් මම මේක Play Store එකට ගිහිල්ලා search bar එකට ගිහින් search කරගන්නවා Island කියලා. Island කියලා search කරගත්තට පස්සේ මෙන්න මේ විදිහේ application එකක් එනවා. ඒක ඔයාලා download කරගන්න. මට මේකේ update එකක් ඇවිත් තියෙනවා. මම මේ update එක දෙන්නේ නැහැ. දුන්නාට පස්සේ මොනව වෙයිද කියලා බෑනේ. එහෙනම් update එක දෙන්නේ නැහැ. ඊට පස්සේ මම මෙතනින් back වෙලා දැන් මම මේ ඩවුන්ලෝඩ් කරගත්ත Island app එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා මේ විදිහේ අයිකන් එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ app එක දෙන්න. ඊට app දෙන්න. ඒ විදිහේ process එක ඔයාලා දිගටම කරන් යන්න. ඊට පස්සේ නම් මේකේ next කියලා බටන් එක ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මේ විදිහට බෆර් වෙනවා ටිකක් දාලා. ඊට පස්සේ ආයෙත් මේ app එක and continue කියන එක ක්ලික් කරන්න. එතකොට අපිට මේ වගේ තැනක් තමයි ඉන්නේ. මේක වල පේනවාද මෙතන main land කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න. main land කෙනෙක් ක්ලික් කරලා ටිකක් වෙලා ඉතින් මේ විදිහට ඇප්ලිකේෂන් ටික ලෝඩ් වෙනවා. ඇප්ලිකේෂන් ටික ලෝඩ් වුණාට පස්සේ ඔයාලට පේනවා විදිහට AliExpress එක තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මෙතන යටින් එනවා අයිකන් ටික. ඒක ඔයාලට මේ මැදදී අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා මෙතන යට island කියලා එක. අන්න ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරලා පස්සේ මේ විදිහට sign in කියලා එනවා. මෙතන sign in ක්ලික් කරන්න. sign in ක්ලික් කරලා පස්සේ අපිට මේ විදිහට check in info කියලා වැටිලා මේ විදිහට බෆර් වෙනවා. ඊට පස්සේ normal විදිහට ඔයාලා මෙතෙන්ට අලුතෙන් create කරගත්ත Gmail එකක් දීලා sign in වෙන්න. මම දැන් මෙතෙන්ට අලුතෙන් create කරගත්ත Gmail එකක් දෙනවා. ඔයාලා ඊට පස්සේ ඒකට Gmail එකක් දීලා password එකක් ගහලා ඒ process එක කරගන්න. මම දැන් ඒක කරගන්නවා. Gmail එකේ password එක enter කරලා පස්සේ මෙතන I agree කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරලා පස්සේ මේ විදිහට activate කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න. ඊළඟ මේ විදිහට sign in process එක කරගත්තට පස්සේ අපිව Island එකකින් open වෙනවා මේ විදිහට Play Store එකේ. ඊට පස්සේ ඔයාලා මේකෙන් AliExpress එක ඉස්සෙල්ලාම download කරගන්න. එතකොට ඒක නිකම්ම open වෙනවා. download වෙන data යන්නේ. ඉතින් මෙතන search bar එකට ගිහිල්ලා ඔයාලා මෙතන search කරගන්න ඕනේ. ඔයාලා කැමති VPN එකක් ගන්නවක් හරි VPN එක මම දැන් download කරගන්නවා. ඔයාලා මේ විදිහට මේකේ Surfshark VPN එක හරි Tunnel Bear VPN එක හරි use කරනවා. මම මෙතන Tunnel Bear එක use කරනවා. මේක මොකද free VPN එකක් ඉන්න. මම Tunnel Bear එක මෙතන download කරගත්තා. ඊට පස්සේ ඔයාලා මෙතන notepad එකකුත් download කරගන්න ඕනේ. දැන් මම මෙතන note එක search කරලා notepad එක download කරගන්නවා. ඔයාලා notepad එක ගන්නේ මේ විදිහට උකුස් එක්ක ඉන්න ඒ notepad එක ගන්න. මම දැන් ඒක install දුන්නා. ඒක download වෙයි. ඒකත් මේ විදිහට install වෙනකන් දීලා මේක මේ විදිහට open කළාට පස්සේ අපි ඉතින් back වෙලා අපි යන්න ඕනේ මෙතනින් download කරගත්ත VPN එක ඉස්සෙල්ලා. මම මෙතනින් ගත්තේ tunnel bear එක. ඔයාලට පුළුවන් නම් මෙතන tunnel bear VPN එක use කරන්නේ නැතුව ඔයාලා Surfshark VPN එක use කරන එක use කරනවා නම් ගොඩක් හොඳයි. දැන් ඔයාලා මෙතන ඉස්සෙල්ලාම create an account දීලා මෙතෙන්ට ඔයාලගේ email එකකුයි password එකකුයි දීලා create a free account කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලගේ mail එකට එනවා verify code එකක් වගේ එකක්. ඒක click කරලා පස්සේ verify වෙනවා. මම දැන් මෙතනින් මට account එකක් තියෙන හින්දා login ගිහලා login වෙනවා. හරියන්නේ මම මේ විදිහට මගේ detail ටික දීලා log වුණාට පස්සේ මේ විදිහට තමයි VPN එක එන්නේ. මේකේ 2GB තමයි අපිට free හම්බෙන්නේ. ඊට අපි මෙතන මේ යට මේ තියෙන ඊතලයක් අනිත් පැත්ත හරවලා වගේ අන්න ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරාට පස්සේ අපිට මේ විදිහට country කියනවා. මෙතනින් ඔයාලා පුළුවන් තරම් ආසියාතික රටවල් use කරන්නේ නැතුව යුරෝප් country හරි US country හරි use කරන්න. මම මෙතනින් තෝරගන්නවා ෆින්ලෑන්ඩ් හෝ ෆ්‍රාන්ස්. මම මෙතන ෆ්‍රාන්ස් තමයි use කරන්නේ. ෆ්‍රාන්ස් ක්ලික් කරලා පස්සේ මේ විදිහට එනවා. මෙතනින් continue දෙන්න. continue දුන්නාට පස්සේ අපිට message එක pop up වෙනවා. ඒක arrow දෙන්න. ඊට පස්සේ අපිට මේ විදිහට VPN එක කනෙක්ට් වෙලා මෙතනින් ෆෝන් එකේ ඉතින් ලෝගෝ එක පෙන්නනවා VPN කියලා. ඊට පස්සේ මෙතනින් බෑක් වෙනවා. බෑක් වෙලා වල කෙලින්ම යන්න ඕනේ AliExpress app එකට. ඊට පස්සේ අදින් අපිට මෙතන France කියලා VPN එක හරියට කනෙක්ට් වෙලා ඉතින් පොඩි වැටෙනවා. ඊට පස්සේ continue දෙන්න.
කන්ටිනියු දුන්න ගමන් අපි මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතෙන්ට ආවට පස්සේ අපි කරන්න ඕනේ Google ක්ලික් කරලා අපි මම කිව්වා ඔයාලට අලුත් මේල් එකක් යූස් කරන්න කියලා. ඒ හදාගත්ත අලුත් මේල් එක මේ මෙතෙන්ට සිලෙක්ට් වෙලා තියෙයි ඔටෝම. අයිලන්ඩ් එක සෙටප් කරලා තුන්න අලුත් මේල් එක ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ලෝඩින් කියලා එනවා. ඉතින් මෙතන කන්ටිනියු දෙන්න. ඒකට one moment please කියලා දෙනවා මේ විදිහට. හරියට මේ විදිහට අපි සාර්ථකව account එක හදන්න තියෙන මෙතන වල cancel කරලා දාන්න මේ. ඒ සයිඩ් බැක් එකක් දීලා accept and cookies දෙන්න. ඊට පස්සේ මේක accounts කියන එකට යන්න. ගිහිල්ලා country එක ක්ලික් කරලා country එක ශ්‍රී ලංකාව විදිහට change කරගන්න. මම මේ ශ්‍රී ලංකා country එක ක්ලික් කරනවා. ඉතින් මේ විදිහට අපිව ශ්‍රී ලංකා price වලින් මේ විදිහට අපිට පෙන්නනවා බලාගත්ත හැකි items. දැන් මම ඔයාලට item එකක් order කරලා පෙන්නන්න. මම notepad එකක් ගන්න කිව්වා. ඔයාලා link එකකින් නම් දාන්නේ link එක notepad එකේ copy කරගන්න. මම දැන් දාන්න item එකේ link එක copy කරගෙන ආවා. දැන් අපි notepad එක open කරගෙන ඉවර වෙලා මේ don't save දෙන්න okay දෙන්න. එසේ මෙතන configure දෙන්න. මේ ඕනේ. edit කරගත්තට පස්සේ මෙතන මේ දල ලකුණ click කරලා test එකේ click කරන්න. ඊට පස්සේ ඔයා copy කරගෙන ආපු link එක මෙතන paste කරලා මේ හරි ලකුණ ක්ලික් කරගන්න. ඉතින් මේ විදිහට link එක මේ වෙලා තියෙනවා බලන්න. ඊට පස්සේ ඔයා මේ link එක ක්ලික් කරන්න. ඊට මේ විදිහට අපි හදාගත්ත work profile එකකින් open වෙනවා. දැන් මම මේ item එක තමයි order කරන්න යන්නේ. ඔයාලා මේ කිසි දෙයක් කරන්න යන්න එපා. කෙලිම buy now දෙන්න. ඉතින් continue. shipping net වෙන්නේ නැහැ. දැන් free shipping තියෙන්නේ. ඊට පස්සේ මෙතන place order. ඉතින් මේ address එක එහෙම add කරගන්න වෙනවා. මම මෙතෙන් මගේ address ටික දාගෙන ඉවර වෙලා වීඩියෝ එක add කරගෙන කරනවා. ඔයාලට කියන්න ඕන ඔයාලා මෙතන ඇඩ්‍රස් දාලා ඔක්කොම ෆේක් ඩීටේල් දාන්න. ඕඩර් එක ප්ලේස් කරලා ඉවර වෙලා පේමන්ට් එක කරලා ඌට පස්සේ අපිට ඇඩ්‍රස් එක එඩිට් කරගන්න පුළුවන්. සේව් දෙන්න රියල් ඇඩ්‍රස් දාන්න එපා. දාන්න බෑ මොකද ඕඩර් එක ක්ලෝස් වෙනවා. ඊට පස්සේ මෙතන ප්ලේස් වලට ක්ලික් කරන්න. පේ කරාට පස්සේ අනිවාර්යෙන් එඩිට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ක්‍රෙඩිට් ඇන්ඩ් ඩෙබිට් කාඩ් කෙනෙක් ක්ලික් කරන්න. දැන් මෙතෙන්ට ඔයාලා කාඩ් නම්බර් එක ඩිස්ට්‍රික්ට් එක මේ CVV එක එක්ස්පයරි ඩේට් එක දෙන්න ඕනේ නේම් එක. ඔයාලා මේකේ ෆේක් කාඩ් ඩීටේල් එකක් දෙන්න නැත්නම් සල්ලි account එකට ඩීටේල් එක දෙන්න. දැන් මම මෙතන මං ගාව තියෙන සල්ලි account එකට ඩීටේල් ටික ෆිල් කරගන්නවා. හරි මම මේකේ මගේ සල්ලි account එකට ඩීටේල් ෆිල් කරගෙන ඉවරලා save and confirm දෙනවා. මතක ඇතුව සල්ලි තියෙන account නම් දාන්න එපා මේක. ඊට පස්සේ මේ තියෙනවා කෙනෙක් ක්ලික් කරලා. මේකේ load වෙලා almost done කියලා එනවා. මේ ටික දාගෙන payment page එක දෙනවා. ඊට පස්සේ මේක back කරන්න. ආයෙමත් පාරක් back කරලා leave වෙන. ඊට පස්සේ accounts වලට ගිහිල්ලා ඌ pay කියන එක ගිහම අපිට බලා ගන්න පුළුවන්. මම දැන් දාපු one page එක සාර්ථකව වැරදිලා තියෙනවා. මට මේක පැය 24ක් ඇතුළත ඕනම වෙලාවක pay කරන්න පුළුවන්. pay කරලා ඉවර වෙලා අපිට edit address දීලා address එක edit කරන්න පුළුවන්. pay කරන්න කලින් address එක edit කරන්න බෑ. මේ විදිහට තමයි අපි සාර්ථකව unpaid එකක් දාගන්නේ. මම කියලා දීපු හොඳට තේරුණා නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තව කෙනෙක්ට දැනගන්න share කරන්න අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම වීඩියෝ එකක් හම්බ වෙනකොට සුබ දවසක්.